මියුසික් ඇන්ඩ් ටෙක් channel එක තුලින් මම බලාපොරොත්තු වෙනවා සංගීතය හා තාක්ෂණය සම්බන්ධ තොරතුරු කතා කරන්න. එතකොට මුලින්ම අද කතා කරන්නේ GT10 එක පිළිබඳව. මම GT10 ගැන කතා කරන්න හිතාගත්තේ ගොඩක් දෙනෙක් GT10 ගිටාර් ප්‍රොසෙසර් එක පාවිච්චි කරනවා. එතකොට ඒ පාවිච්චි කරනකොට මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් පැටල් 2008 වගේ නිර්මාණ කරපු පැටල්. එතකොට දැන් අවුරුදු 20කට කිට්ටුයි. එතකොට සාමාන්‍යයෙන් 20කට කිට්ටු වුණත් හොඳ ටෝන් එකක් අපිට ගන්න පුළුවන් පැටල් එකක් තමයි GT10 එක කියන්නේ. දැන් ලංකාවේ තියෙන ප්‍රමුඛ ලේබල් බෑන්ඩ් එතකොට සෝලෝ ආටිස්ලා කීප දෙනෙක් මේ GT10 එක තාමත් පාවිච්චි කරනවා. එතකොට මේ ඇකෝස්ටික් ඉලෙක්ට්‍රික් කියලා ලංකාවේ සංගීත කණ්ඩායම් ලංකාවේ සංගීත කොටස් දෙකකට වෙන් වෙලා පාවිච්චි කරනවා. ඒක කිසි දෙයක්ම ගැළපෙන්නේ නැහැ. හින්දා මේ මම මේ දෙක යා කරන්න යන්නෙත් නැහැ. මේ දෙක මට අදාළත් නැහැ. ඒතර මම කියන්නේ මේ ඇකෝස්ටික් සංගීත සම්ප්‍රදාය කරන කට්ටිය તો GT10 එක පාවිච්චි කරනවා ලීඩ් ගිටාර් වාදනයට. එතකොට ඉලෙක්ට්‍රික් නැත්නම් බීට් බෑන්ඩ් සංගීතයේ ඉන්න කට්ටිය රිද්ම් ගිටාර් එකට මුල් වෙච්ච පැටල් එකක් විදිහට තමයි GT10 එක හඳුන්වන්නේ. එතකොට කොහේවත් රටක රිද්ම් වලට ලීඩ් වලට කියලා පැටල් එකක් හඳුන්වලා දීලා නැහැ. නමුත් බේස් එකට වෙනම පැටල් එකක් සම්බන්ධ වෙනවා. එතකොට අපි ඒක ගැන පස්සේ කතා කරමු. දැනට GT10 එක ලීඩ් ගිටාර් රිද්ම් ගිටාර් කියලා වෙනසක් නැතුව අපි ගිටාරිස් කෙනෙකුට කොහොමද උමනා වෙන්නේ GT10 එකෙන් මොකද්ද කරන්න පුළුවන් දේ කියලා අපි කතා කරමු. එතකොට ප්‍රථම මේ පාඩමෙන් අපි යන්නේ GT10 එක කියන්නේ මොකක්ද කියලා. එතකොට GT10 පැටල් එක මෙලදී ගන්න ඕන විදිය. එතකොට මෙලදී ගත්ත පැටල් එකක් නම් අපි ටෝන් හදා ගන්න විදිය. එතකොට අපි ක්ලීන් ටෝන් එකක් හදාගෙන ක්ලීන් ටෝන් එක කෝරස් එකක් ඩිස්ටෝෂන් එකක් ඒ වගේ ටෝන් හදා ගන්න විදිය. එතකොට ඒ ටෝන් එකක් බෑන්ක් කරන විදිය පැටල් එක රීසෙට් කරන විදිය ඒ දේ පිළිබඳව නැත්තම් මොකද ලංකාවේ යන්නේ එක්කෙනෙක් ටෝන් එකක් හදා ගන්නවා එයාගේ ටෝන් බල්ක් එක වෙන කෙනෙක් පාවිච්චි කරනවා ඔහොම දිගට එකම ටෝන් එකක් තමයි ලංකාවේ ඇහෙන්නේ වෙනස් ටෝන් හරි අල්ප විදිහට තමයි ලංකාවේ ඇහෙන්නේ. ඒක හරියටම ඒ කියන්නේ බල්ක් තමයි තාමත් යන්නේ. ඕනම කෙනෙක් අහන්නේ අයියේ මට බල්ක් එකක් දෙන්න පුළුවන්ද? මේ GT10 බල්ක් එකක් නැද්ද? එහෙම. එතකොට Tamanට හැකියාවක් තියෙන්න ඕනේ. පැටල් එකක් මිලදී ගත්තට පස්සේ පැටල් එක එක්කෝ පැටල් එක සම්පූර්ණ ෆෝමැට් කරලා ඉවරලා තමන්ගේ ටෝන් එක හදා ගන්න නැත්තම් සමහරක් විට මේ පැටල් එකෙන් අර කම්පැනියෙන් එන ටෝන් අපිට වාදනය කරන්න හැකි වෙන ටෝන් තියෙනවා. මොකද මේක ගිටාර් වාදනයේට තියෙන පැටල් එකකින්ද ඒ කම්පැනියෙන් එන ටෝන්ම අපේ ගිටාර එකේ EQ කියන්නේ අපේ ගිටාර එකට සම්බන්ධ අපේ ගිටාර එකේ EQ එක වෙනස් කරලා කියන්නේ අපේ ගිටාර එකේ හයි මිඩ් හයි ලෝ එහෙම මේකට කරලා ඉවරලා අපිට ටෝන් එක හදා ගන්න පුළුවන්. මොකද මේ කම්පැනියෙන් එන ටෝනුත් ගිටාර් ගහන්න තමයි එවන්නේ. එයාලා මේකට දාලා තියෙන්නේ. එතකොට අපිට එහෙම නැත්තම් ඒ සම්පූර්ණ ටෝන් අයින් කරලා ඉවරලා අපිට අපේම ටෝන් ටික හදා ගන්න පුළුවන්. එතකොට මුලින්ම ක්ලීන් ටෝන් එකක් හදා ගන්න කොහොමද? ඒ අන්තර අපි කතා බහ කරනවා. එතකොට ලීඩ් පැටල් එකක් ගත්තාම ලීඩ් පැටල් එක පාවිච්චි කරන්න ඕනේ කොහොමද? දැන් මම සමහරව දැකලා තියෙනවා ලීඩ් පැටල් එක මේ මේසයක් උඩ තියලා අතින් ක්ලික් කරනවා. එතකොට එහෙම කරන්න ඕනේද? ඒ පිළිබඳව අපි කතා කරනවා. මේ මුලින්ම මේ GT10 කියන පැටල් එක පිළිබඳ හැඳින්වීමක් විතරයි මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ. මම බලාපොරොත්තු වෙනවා දවස් 4න් 4ට වගේ වීඩියෝ දාන්න. බොහොම ස්තුතියි.